අරන් ඉන්න. කොල්ලා හොඳට පුදුන මයික් කොල්ලා. තමයි හෙලිකොප්ටර් වල කටට මාල්ලා. කටට මාල්ලා ඔහොම යද්දි. ඒ නං. කම්බෝගානේ. මොකෝ? ආව්. හරිෂෝ. බලන්න අපි දෙන්නගේ ටස්ලට් එක කරමු. අයි කොප්ප එකකට දිනවා. කොප්ප එකට ගෑපෙන්න. අනිත් ටස්ලට් කට බලන්නේ නේද? බලන්නේ ගෙදර උන්ට ලිප්බොක් යපි. අප්පට. එහෙම නෙමෙයි අයියේ. මේ පාර දෙනවා කවිය. කවියක් දෙන්න බලන්න. මේක තමයි කියන්නේ. අයයිද කියන්නේ අරයට විදෙන්න. ඔව් ඒක කියනවා අන්නරේ මිදෙන්න. හැබැයි එයා බලන් ඉන්න මටක් කවියක් කියයිද? එයාට එකක් කියමු පාත්තේ. හැබැයි මෙයාට කියලා ඉන්න. එයාට එකක් කියමු. මොන් එන කියනවා. දෙන්න බලන්න මල්ලි. දයානේ හිරුටස යන වෙලාවට කටකපතියන බර කල්පනාවට නාවිතදි කමියම උද කලාවක නද ගෙදර කවුරු රති වෙලාවට ආදිෂෝ. මේ වැඩේ හරියන්නේ නැහැ. ඒකත් හරියන්නේ. එයා හිනාගන්න වෙයි කැමති නැහැ. ඒක ඇන්ටි එකක් කියන්නේ. මේ මෙයානේ ෆෝන් එක දිහා බලාගෙන ඉන්න මටත් එකක්. ඒ කියන්නේ නේද? එහෙනම්. ගන්නවට ඔය වීඩියෝ එක ෆෝන් එක දිහා බලන්න. හරි ලැජ්ජාව. ඔව්. එයා කියනවා ඇයි අර විතරද ලස්සන මාත්මේ උදේ ලස්සනට අයිනේ අපිට එකක් කියමු බලන්න. මටත් එකක් කියන්න. කියන්න බලන්න මල්ලි. ඔකට ගායේ එල්ල දෙන්නලා අම්බනල්ල. ඔබල ගන්න. ඒගොල්ලෝ එක නවත්තලා නේ මල්ලි. නාට්‍ය බලන් ඉන්නවා. ඔකට ගායේ එල්ල දෙන්නලා අම්බනල්ල. එයාගේ සුදු මාත්‍යට මේව මැසේජ් දානවා. එයා බැලුවක් ගන්න. බැලුවත් නෑ. හරියන්නේ නෑ. ඒයි එහෙනම් මේ අපලන්න මම ආපේ නම් වීඩියෝ එක මට යාගේ වලේ කරකිනවා කියලා. නේද? ඒකනේ. මේ අක්කා විතරයි ෆුල් සපෝට් එක දෙන්නේ මල්ලිට. වීඩියෝ කරලා නේද? අක්කා ලයිව් එකේ ඉන්නේ. ආ ඒක. ඒ නෑ.